සාහිත්‍ය සංගීත කලා විබීනක් ශාක් පශුබුජ්ජ විශානහීනක් සුනන්න කාදන් නති ජීවමානක් කද්භාංග දේයන් පරමන් පශූඩා. මෙහි අර්ථය නම් සාහිත්‍ය සංගීත කලා රස නොහඳුනන්නා අන්තට්ටුවක් හා වලිගයක් නැති ගවයෙක් වැනිය. ඔහු තනකොළ අනුභව නොකිරීම ගවයන්ගේ පරම වාසනාවකි. ඉතින් කොහොමද මගේ ආදරණීය සහෘදයනි? අද අපි කතා කරන්න හදන්නේ සාහිත්‍ය කියන මාතෘකාව ගැන. මොකක්ද මේ සාහිත්‍ය කියලා කියන්නේ? සාහිත්‍යයට නොයෙකුත් පැතිකඩවල් අයිති වෙනවා. ගද්‍ය සාහිත්‍ය, පද්‍ය සාහිත්‍ය, ඒ වගේම නූතන සාහිත්‍ය, මේ වගේ විශාල පැතිකඩවල් පවතින දෙයක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. සාහිත්‍ය නිර්මාණයක් රස විඳහම අපිට අපේ ජීවිතාවබෝධය ලැබෙනවා. අපිට අපේ ජීවිතයේ අනාගතය හදාගන්න, ඒ වගේම අතීතයේ සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු මගහරවගෙන වර්තමානය ගොඩනගා ගන්න මේ සාහිත්‍ය නිර්මාණ අපිට ලොකු පිටුවහලක් සපයනවා. ගද්‍ය සාහිත්‍ය කෘති වගේම ගද්‍ය සාහිත්‍ය කෘති තුලිනුත් අපිට අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. විශේෂම දෙයක් තමයි නූතන සාහිත්‍යකරුවාට අභියෝගයක් වෙන තරමටම පුරාතන සාහිත්‍යකරුවා ඉන්නේ. දැන් අපි සාහිත්‍යයේ ඇසුර නොලබලා අපේ ජීවිතය සකස් කරගන්න ගත්තොත් විශේෂයෙන්ම ළමා පරපුර මේ සාහිත්‍ය නිර්මාණ කෘති වලින් ඈත් වීමක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙහෙම අපි සාහිත්‍ය නිර්මාණයකින් ඈත් වීම තුළින් අපිට මොන වගේ අවාසියද ලැබෙන්නේ? දැන් අපි කතා කරමු ඒක ගැන. එක දෙයක් තමයි අපිට අපේ අත්දැකීම් අපිට ලබා ගන්න තියෙන දැනුම, මේ දේවල් ගොඩක් අපිට මගහැරෙනවා සාහිත්‍යයට ඇසුර නොලැබීම තුළින්. ඒ වගේම සාහිත්‍යයක ඇසුර නොලබන පුද්ගලයෙක් පහත් පෙළේ ක්‍රම මගින් වුණත් තමන්ගේ ජීවිතයේ සතුට වින්දනය හොයන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් මේවත් සාහිත්‍ය නිර්මාණයක ඇසුර නොලබන පුද්ගලයෙක්ගෙන් අපිට දැක ගන්න පුළුවන් දේවල්. ඒ වගේම කුඩා කාලයේ ඉඳලා තරුණ වියට වැඩිහිටි වියට එන දරුවෙක්ගේ, අපි වගේ ළමයෙක්ගේ මේ සාහිත්‍යයක ඇසුර නොලැබීම තුළින් එයාලගේ තියෙන අත්දැකීම් වල වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයාලගේ ජීවිත අවබෝධයක් මේ වගේ දේවල් නොලැබීම තුළින් සමාජයටම අහිතකර තත්ත්වයක් මේකෙන් බලපාන. එහෙනම් අපි දැන් කතා කරමු කොහොමද අපි සාහිත්‍ය නිර්මාණ ආරක්ෂා කරගන්නේ? ප්‍රධානම දෙයක් තමයි අපිට පුළුවන් රූපවාහිනියේ, ගුවන් විදුලියේ මේවයි පළවෙන වැඩසටහන් වලට මේ සාහිත්‍ය නිර්මාණ සම්බන්ධ වැඩසටහන්, ඒ වගේම උසස් සාහිත්‍ය නිර්මාණකරුවෝ ගෙන්නලා අපිට විචාරකයෝ වගේ ඒ අයගේ අදහස් විමසන්න පුළුවන් නම් අපිටත් සාහිත්‍ය නිර්මාණ රස විඳින ගමන් අපේම කියලා සාහිත්‍ය නිර්මාණයක් ගොඩනගවන්න පුළුවන් නම් මේ දේවල් වලින් අපිට පුළුවන් වෙනවා අපේ සාහිත්‍ය නිර්මාණ ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි සාහිත්‍ය නිර්මාණ පිළිබඳව පරීක්ෂණ කරන මහාචාර්යවරු ඉන්නවා, කතිකාචාර්යවරු ඉන්නවා. මේ අය හරහාත් අපේ සාහිත්‍ය නිර්මාණ ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම දරුවන් විදිහට අපිටත් මේ සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කරලා ඒවයි තියෙන අදහස් දැනුමත් උපයෝගී කරගෙන අපේම කියලා සාහිත්‍ය නිර්මාණ අනාගත පරම්පරාවට ගොඩනගන්න පුළුවන් නම් ඒ තුලිනුත් අපිට සාහිත්‍ය නිර්මාණ ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. තව දෙයක් තමයි සාහිත්‍ය නිර්මාණ කිව්වහම දැන් අපි කතා කරපු පොත්පත් මේ දේවල් විතරක් නෙමෙයි. නාට්‍ය වෙන්න පුළුවන්, ඊළඟට ගීත නාට්‍යද, මුද්‍රා නාට්‍යද, මේ හැම දෙයක්ම ඒවත් සාහිත්‍යයක්. එතකොට ඒ සාහිත්‍ය නිර්මාණයන් අපිට පටිගත කරලා දැන් තාක්ෂණයේ දියුණුව හින්දා අපිට මේ දේවල් පටිගත කරන්න පුළුවන්. පටිගත කරලා අපිට අන්තර්ජාලය හරහා මේවා පරිශීලනය කරන්න, මිනිස්සුන්ව පොළඹවන්න පුළුවන් නම් ඒ තුලිනුත් මම හිතනවා සාහිත්‍ය නිර්මාණ ආරක්ෂා වෙනවා කියලා. ඉතින් සාහිත්‍ය නිර්මාණයක ඇසුර ලබන පුද්ගලයෙක් කවදාවත් පහත් පෙළේ ක්‍රම මගින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණ තුලින් අපිට අපේ ජීවිතය හදාගන්න අවශ්‍ය සියලු අත්දැකීම් ලබා දෙනවා. ඉතින් අනාගතයේදී මේ රට බාර ගන්න ඉන්න ළමා පරපුර තමයි අපි. අපි සාහිත්‍ය නිර්මාණයන් පරිශීලනය කරොතින් ඒ අත්දැකීම් අපේ ජීවිතයට එකතු කරගත්තොත් අනාගතයත් ඒ වගේම ලස්සන වේවි. ඉතින් මම පඩියක් වෙන්නම්, ඔබත් පඩියක් වෙන්න. අපි හැමෝටම පුළුවන් පඩියක් වෙලා පඩිපේලියක් ගොඩනගන්න. පඩිපේලියක් ගොඩනගනවලා අපි අපේ රට සංවර්ධනය කරමු. අර අතීත සාහිත්‍යකරුවාව නැවත සිහි කැඳවමු.
ඉතින් එහෙනම් දැනුම් සාගරයෙන් දියදෝතක් අරගෙන ආයෙත් එනකම් හිරු නැගෙන්නට පෙර සදතරණයට සන්ෂයින් අපිත් එක්ක ඔයාලත් සූදානම් නේද?